හෙලෝ අද අපි කතා කරන්න යන්නේ දැන් කට්ටියට ටිකක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මාකට් එකේ. මොකද්ද මේ පදම් කර බෝර් එක කියන්නේ? මොකද්ද මේ පුච්ච බෝර් එක කියන්නේ? මොකද්ද මේ හීට් ට්‍රීට්මන්ට් කර බෝර් එක කියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔය 52 58 වගේ බ්‍රෑන්ඩ් වලින් මේ චේන්සෝ බෝර් තියෙනවනේ ඕන තරම් මේ මාකට් එකේ තියෙනවා බ්‍රෑන්ඩ් ගණනාවකින් තියෙනවා. ඉතින් අපිත් දැනගන්න ඕනේ අපිට ටික් කාලයක් වැඩ කරන්න පුළුවන් හරියට ට්‍රීට් කර බෝර් එකක් තෝරගන්නනේ. හරි දැන් මෙතන තියෙනවා මම ළඟ තියෙනවා මේ වෙලාවේ බෝර් වර්ග දෙකක් මම පොඩ්ඩක් සර්ෆේස් පෙන්වන්න. හරිද? මේකත් හොඳ මාකට් එකේ තියෙන හොඳ බෝර් එකක්. මේකත් මාකට් එකේ දැන් තියෙන හොඳ බෝර් එකක්. ලෙඩ නැහැ. හොඳට වැඩ කරන බෝර් එකක්. මේකත් ඒ වගේම එකක්. මාකට් එකේ දැන් උඩින් ඉන්න කම්පැනි නේම්ස් මම කතා කරන්න යන්නේ. හොඳ බෝර් එකක්. මේවා ඇත්තටම හීට් ට්‍රීටඩ් කරපු බෝර්. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මේ මොකද්ද මේ හීට් ට්‍රීට්මන්ට් කරනවා කියන එකනේ. දැන් හීට් ට්‍රීට්මන්ට් කියන්නේ මොකක්ද දන්නවද? හීට් ට්‍රීට්මන්ට් කියන්නේ අපි ඉංජිනේරින් වලදී කතා කරනවා නම් මම ඔයාලට සරලව කියලා දුන්නොත් මේවා හදනකොට ඉහළ උෂ්ණත්වයක රත් කරනවා. හරිද? ඒ ඉහළ උෂ්ණත්වයක රත් කරලා ඒක નિયમિત වේලාවක ඒ උෂ්ණත්වය පවත්වාගෙන ඉන්නවා. හරිද? ඒ විදිහට පවත්වාගෙන ඉඳලා ආයේ විශේෂ පාලික ක්‍රියාවලියක් හරහා මේක හිමීට ආයේ සිසිල් කරන එක තමයි කරන්නේ. එහෙම තමයි හීට් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ. කියන්නේ හීට් ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ ඔයාලට එන වාසි තමයි හරිද මේ සිලින්ඩරයේ ඇතුළත පෘෂ්ඨය තියෙනවානේ. මේ පෘෂ්ඨය තද වෙනවා. හරිද? ඉංජිනේරින් වචන නැතුව මම මේ සරලව කියන්නේ මේ ඇතුළේ පෘෂ්ඨය තද වෙනවා. හොඳ සර්ෆේස් එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක දැන් අපි ගෙවී යාමක් සිද්ධ වෙන්නේ නෑ ඉක්මනට. හරිද? ඒ වගේම තමයි උෂ්ණත්වයට හොඳට ඔරොත්තු දෙනවා. එතකොට ගොඩක් වෙලාවට පදම් කරපු පොරයක් ඕවර්හීට් ගිහිල්ලා අර මේ සීස් වෙන්නේ. අන්න ඒ වගේ වෙන්න තියෙන අවස්ථා අඩු වෙලා යනවා. හරිද? එතකොට දැන් මේ හීට් ට්‍රීට් කරපු පිස්ටන් එක තියෙන වාසිය තමයි මේ පිස්ටන් එක ගොඩක් ශක්තිමත්. හරිද? ඒ වගේම මේ උෂ්ණත්වයට පීඩනයට මේක ඔරොත්තු දෙනවා. ඒ වගේම තව දේවල් තියෙනවා මේකෙන් ලැබෙන. දැන් මේ රින්ග්ස් තියෙනවා. මේ රින්ග්ස් හරිද? මේ රින්ග්ස් දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හීට් ට්‍රීට්මන්ට් කරලා හදපු ඒ වගේ. හරිද? එතකොට සීස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. එතකොට ආයෙත් අපි කතා කරනවා චේන්සර් එකකට මේක ඇයි ඇත්තරම් මේක වැදගත් වෙන්නේ කියලා මේ කල්පනා කරොත් මේ දැන් අපි චේන්සර් එකක් කියන්නේ ටු ස්ට්‍රෝක් එන්ජින් එකනේ. ටු ස්ට්‍රෝක් එන්ජින් වල අපි දන්නවා RPM එක වැඩි. එතකොට RPM එක ඉහළ RPM වලට මේ ඉහළ RPM වලට හොඳට ඔරොත්තු දෙනවා. ඒ වගේ තමයි ඉහළ උෂ්ණත්වයකට හීට් ට්‍රීට්මන්ට් බෝර් පිස්ටන් සෙට් එකක් උදාගත්තොත් ඒක අපිට මේ ඇත්තටම ගොඩක් ලොකු වාසියක්. ඒ වගේම තමයි මේ දැන් අපි චේන්සර් එකක් ගත්තොත් මේ දවසම වැඩ කරනවානේ ඉතින්. දවසම වැඩ කරනවා ඒ අපේ වර්ක් එකේ ස්වභාවය අනුවනේ. ඉතින් ඒ වෙලාවට මේ හීට් ට්‍රීට්මන්ට් කරපු බෝර් එකක් තියෙන මැෂින් එකක් පාවිච්චි කරන එක ඇත්තටම මේ දිගු වෙලාවක් වැඩ කරන්න ගොඩක් ලොකු වාසියක්. ඕ දැන් සරලවම කියනවා නම් උෂ්ණත්වයට ලෝඩ් එකට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට ඇත්තටම මේ වගේ දේවල් වලට යොදා ගන්න ඕන අපි මේ හීට් ට්‍රීට්මන්ට් කරපු බෝර් තමයි. ඇත්තටම මාකට් එකේ තියෙන ගොඩක් ඒවා හීට් ට්‍රීටඩ් බෝර් තමයි. මේ ඒ වුණාට ලෝකල් බ්‍රෑන්ඩ්ස් වලිමුත් තියෙනවා මාකට් එකේ. ඒ නිසා අපි මේ වගේ එකක් යොදා ගන්නකොට ටිකක් හොඳට හොයලා බලලා යොදා ගන්න ඕනේ. thank you. මම දන්න දෙයක් කිව්වේ ඉංජිනේරින් වචන මම යූස් කරේ නෑ. ඉංජිනේරින් වල තමයි මේ දාන්නේ ගන්නන්නේ ඉතින් හීට් ට්‍රීට්මන්ට් ගැන. හැබැයි දැන් ඕන තරම් ඕපන් සෝර්සස් තියෙනවා ඔයාලට විස්තර හොයාගන්න පුළුවන්. මේ Google එකේ සර්ච් කරලා බලන්න what is known as heat treatment කියලා. ඊට පස්සේ ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ විස්තර ටික බලන්න. තේරෙන්නේ නැත්නම් ChatGPT වගේ platforms පාවිච්චි කරනවා නම් ඔයාලා ඒ වගේ සර්ච් කරලා බලන්න heat treated bore කියන්නේ මොනවද කියලා. මේ ඉතින් දැනුම කියන දේවල් හොයාගෙන යන්න ඕනේ. ආයෙත් එපිසෝඩ් එකකින් හම්බෙමු. මගේ මොන හරි වැරදි තියෙනවා නම් සමහරට මම කියපු දේවල් වල වැරදි ඇති. ඒවා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ නිවැරදි කරන්න. thank you.